තිරිසන් සත්තු එක පුතේ හැම වෙලාවෙම ඇසුරෙන් ඈත් වෙන්න. තේරෙනවද? තිරිසන් සතා කියන්නේ පුතේ සතර අපාය. තේරෙනවද? සතර අපාය කියන්නේ බුදුරජාණන් වහන්සේ සතර අපාය මේ ශ්‍රේණිගත කරනකොට මුලින්ම ශ්‍රේණිගත කරන්නේ പ്രേත ලෝකේ. මොකද പ്രേතයාට පුළුවන් පින් අරගෙන නිදහස් වෙන්න. പ്രേත ලෝකෙට පල්ලෙහා තමයි තිරිසන් ලෝකේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දාන්නේ. තේරෙනවද? එතකොට අපි අපේ ගෙදර പ്രേතෙක් ඉන්නවට අපි කැමතිද? අපේ ඇඳ උඩ ප්‍රේතෙක් අපේ සැටිය උඩ ප්‍රේතෙක් ඉන්නවට අපි කැමතිද? අපි අකමැති නම් පුතේ ප්‍රේතයාට වඩා පල්ලෙහා ඉන්න තිරිසන් සතා තමයි අපි සැටිය උඩ මේසු උඩ ඔඩොක්ක උඩ තියාගන්නේ. තේරෙනවද? එසා බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ගෙන් අපිව සම්පූර්ණයෙන්ම ඈත් කරලා තියෙනවා. අපි කුටියකට ගියාම ඒ කුටියේ ගේ කුඩු ජෝඩුවක් ඉන්නවා නම් අපිට ඒ කුටියේ ඉන්න බෑ. අපි ඒ ගේ කුඩු ජෝඩුව කැපකරුට කියලා අයින් කරන්න. අපි ඉන්න කුටියක පරේ ජෝඩුවක් ඉන්නවා නම් ඒ පරේ ජෝඩුව ඉතින් අපිට ඒ කුටියේ ඉන්න බෑ. ඒක විනයක් අපිට පනවනවා. අපි පරිජෝගෝ කැපකරුට කියලා අයින් කරනවා. අපිට බල්ලෙක් බැලලියක් සතෙක් අපිට කුටිය හදන්න බෑ. තේරෙනවද? ඒ වෙලාවෙන් අපි බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ සත්තුන්ගෙන් තිරිසන් සත්තුන්ගෙන් සම්පූර්ණ වික්ෂුව බැහැර කළා. තේරෙනවද? මොකද එක හේතුවක් සත්තු නිසා රාගය සකස් වෙන්න පුළුවන්. දැන් අපේ පස්සෙන් පිටිපස්සේ අපි පින්දපාතේ වැඩම කරනකොට බල්ලෙක් එනවා. බැලලියක් එනවා. එතකොට මේ බැලලිය මම දකින්නේ කාන්තාවක් කියලා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ බැලලිය කාන්තාවක් කියලා දකින්න කියලා. තේරෙනවද? මොකද රාගයේ තියෙන කාරණේ තියෙන බැලලිය තුලවත් කාන්තාව තුලවත් නෙමෙයි. ඒ රූපය ඇසුරෙන් තමයි රාගය සකස් කරන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්තුන්ගෙන් අපිව සම්පූර්ණයෙන්ම අයින් කරනවා. තේරෙනවද? තිරිසන් සතාගෙන් අයින් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඒ නිසා ගෙවල් දොරවල් වල දරුවෝ තිරිසන් සතුන් හැදීම එච්චර සුදුසු නැහැ. මොකද තිරිසන් ලෝකයේ වගේම භූත සත්ත්ව ලෝකෙකුත් තියෙනවා. තේරෙනවද? තිරිසන් ලෝකයේ මේ දකින්නවා වගේම භූත සත්වයින්ගේ ලෝකයක් තියෙනවා. ඒ භූත සත්වයින්ගේ ලෝකය කියන්නේ අපි දැන් බල්ලෙක්, හරකෙක්, කූරෙක්, එහෙම නැත්නම් පූසෙක් ඔය ගෙවල් වල හදනවනේ සත්තු. ඒ හැදුනට පස්සේ ඒ සතා උපාදානය කරගන්නේ කවුද? ගෙදර ඉන්න නෝනම. එයාට වෙන උපාදානයක් නැහැ. එතකොට එයා ගෙදර කන්නේ, බොන්නේ, අඳින්නේ, නාන්නේ ඔක්කොම කරන්නේ ගෙදර ඉන්න නෝනම මහත්තයා. එයා මැරෙන වෙලාවේ උපාදානය කරගන්නේ ගෙදර ඉන්න මැරිලා උපාදානය වෙලා ඒ ගෙදරම භූත බල්ලෙක් භූත පූසෙක් ඇදියට උපතනවා. නමුත් එයා අපේ මස් ඇහැට පෙන්නේ සමාධියෙන් එහෙන් තමයි ඒක දකින්නේ. එතකොට මේ භූත පූසා භූත බල්ලා අපේ ගේ ඇතුළෙම ඉන්නවා. එයා සැටිය උඩ ඉන්නවා, ඇඳ උඩ ඉන්නවා, ඔඩොක්කුවේ ඉන්නවා, අපි කන කෑම අපි ඉස්සෙල්ලා ලේව කනවා. තේරෙනවද? නමුත් අපි කවුරුත් දන්නේ නැහැ. තේරෙනවද? නමුත් එතන තියෙන භයානකම බව තමයි දැන් අපිත් කවදා හරි වයසට ගිහිල්ලා මැරෙන මොහොතක් එනවා. අපි දන්නේ අපි කොහොම මැරෙයිද කියලා. සමහර විට අපි අසරණ භාවයෙන් ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්. අපි අසරණ භාවයටපත් වෙනකොට අර භූත සත්තු අපිට පේනවා. අපේ හිත දුර්වලයි. ඒකෝ අපි භූත සතා හැටියට දකින්නේ කොහොමද? මම ආදරය කරපු පූස නැත්තම් බල්ලා. පූසා බල්ලා දැක්කේ ගමන් බ්ලැකින් ගියානේ. නැත්තම් බල්ලා ගියානේ යානේ. උපාදානය කරනවා. අපි දීලා දෙන්නේ උපාදාන පත්‍යාව. මොකද අපි ආදරය කරපු සතා. දැන් ඔබ කොච්චර ඔය ආදරය කරනවද ඔය බල්ලා? ඔය සතාටනේ. මොකද උදේ? එහෙම නම් කමන්නේ නේද? ඒතර සත්තු කියන කරන්නේ උපාදානය කරගන්නේ නරක. ඒක ඔබට නෙමෙයි මං කියන්නේ පුතේ හැමෝටම මොදේ? සතා කියන කාර්ය උපාදානය වුණොත් සතා අපව සතාසන්නේ කර්ම කල්ප විශ්වාසයක් නැහැ. තේරෙනවද? මිනිස්යා පොද මම එක දවසක් බණ ගෙදරකට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක් කරලා මම විශාල ගෙදරක්. මොකද ඉගෙන ගත්ත දරුවෝ. ඒ නෝනා ඒ ගෙදර හිටිය ලොකු ඇල්සේෂන් බල්ලෙක්. බොහොම සැපට හැදිච්ච ඇල්සේෂන් බල්ලෙක්. මේ නෝනා බණ ඔක්කොම අහලා ඉවරනා ඔක්කොම ප්‍රශ්න අහලා ඉවරනාට පස්සේ මගේ ළඟට මෙහෙම දන ගහලා මට කිව්වා ස්වාමීන් වහන්සේ පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම කිව්වා අහන්න පුතේ. ඒතකොට ඒ අම්මා ඇහුවේ පෞද්ගලික ප්‍රශ්න මොකක් කියලාද හිතන්නේ? ස්වාමීන් වහන්සේ මගේ මේ ඇල්සේෂන් බල්ලා ලබන ජීවිතේ මගේ පුතා කරගන්නේ කොහොමද? මේ උගත් මේ තරම් කෝටිපති දරුවෝ අම්මා කෙනෙක්. මේ ඇල්සේෂන් බල්ලා මට මගේ ජීවිතේ ලබන ජීවිතේ මගේ පුතෙක් කරගන්න ඒක කරගන්නේ කොහොමද? මං කිව්වා පුතේ ඒක කවදාකවත් කරන්න බෑ. ඔබ සුගතියේ මේ බල්ලා සතර අපායේ ඉන්නේ. ඔබ කර්මයේ කර්මඵල විශ්වාස හඳුනනවා. මේ බල්ලා කර්මයේ කර්මඵල විශ්වාස හඳුනන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔය අදහසෙන් මිදුනේ නැත්තම් ඔබ ලබන ජීවිතේ වැල්ලියක කුසේ වැල්ලි බැටියෙක් වෙලා වෙන කියන්න දෙයක් නැහැ නේද? තේරෙනවද? ඔබ වැල්ලියක කුසේ වැල්ලි බැටියෙක් වෙලා ඉපදෙන්න බලන්න අරසා උගත් නෝනා අර බල්ලා ඒ විදිහ උපාදානය කරගන්නවා නම් බල්ලා පුරුසා අපව කොච්චර උපාදානය කරගන්නද?
තේරුණාද? බල්ලා පූසා ගෙදර ස්වාමියා එයා කිසිම දෙයක් නොදන්න කෙනා. නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ තිරිසන් සත්තුන්ගෙන් අපි වැයත් කළා තියන්නේ. තේරුණාද? ඒක හරි භයානකයි. මොන තිරිසන් සතා? දැන් මාළු ටැංකියක් ගෙදර තියෙනවා. තේරුණාද? අර මාළුවා කියන්නේ හරිම විසිතුරු කෙනෙක්. මම මුලින්ම කියවනේ මාළුවා කියන්නේ විසිතුරුභාවය සංසාරේ කරපු පින්කම් නිසා ලැබුණේ. දුස්සීලභාවය නිසා අතෙන්ට වැටෙනවා. දැන් මේ මාළු ටැංකිය ඉස්සරහා වාඩි වෙලා දැන් අපි මොකද කරන්නේ? අරක දිහා බලාගෙන ඉන්න. ඈ? අර මාළුවාගේ රටාව, යාගේ ලස්සන, යා හැසිරෙන හැටි, පාවෙන හැටි නේ. අර අපේ දොස්තර මාතුරුත් කියනවා මේ කොලෙස්ටරෝල් වලට හොඳයි, රුධිර පීඩනයට හොඳයි නේද? ඉතින් අරක දිහා බලාගෙන මාළු ටැංකිය භාවනාව කරගෙන ඉන්න. නමුත් ඒක කරගෙන ඉන්න ගමන් ඇස් දෙක පිය වුණොත් මාළුවාගේ කුසේරම හරි බලන්න. ඒකයි පුත්‍රයන්වන්සේ තිරිසන් සත්තුන්ගෙන් අපිව ඈත් කරන්නේ. ඒ නිසා තිරිසන් සතාගෙන් හැම වෙලාවම තිරිසන් සත්තුන්ට කන්න දෙන්න, බොන්න දෙන්න, රැකබලා ගන්න දෙන්න. නමුත් ගෙදර මුරතලා කරගන්න එපා. ගේ ඇතුළට ගන්න එපා. තේරුණාද? ඒ ගන්න තරමට ඒකේ අවාසිය අපිට තියෙනවා. මොකද අප්‍රමාණ භූත සත්තු ඉන්නවා, භූත අලි ඉන්නවා, භූත හරක් ඉන්නවා, භූත පූසෝ ඉන්නවා. තේරුණාද? ඒ සතා මැරලා කියලා හිතමු පාදානය කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම තිරිසන් සත්තු සංඥාව කියලා දේ පුතේ ගේ ඇතුළට ගන්න එපා. නමුත් සත්තුන්ට කන්න දෙන්න ඒ කරන කටයුතු කරන්න. තේරුණාද? රූපය කියන්නේ මායя කියන කාරණේ.